අයිබෝන් අද මම ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ඔයාලත් එක්ක කතා කරොත් හොඳයි කියලා හිතුවා. අද මම ඔයාලත් එක්ක කතා කරනවා හයිබ්‍රිඩ් සීඩ්ස්. එහෙම නැත්නම් දෙමුහුම් බීජ කියන්නේ මොනවාද? ශ්‍රී ලංකාවට ආනයනය කරද්දී නීතිමය තත්ත්වයන් කොහොමද? ඒ වගේම මේ හයිබ්‍රිඩ් සීඩ්ස් එහෙම නැත්නම් මේ දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන්නේ කොහොමද? මේ හැමදේම කතා කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. Agro 94. We are the future. ඉතින් අපි දෙමුහුම් බීජ ගැන කතා කරන්න කලින් බලන්න ඕනේ පළවෙනිම දේ තමයි ශ්‍රී ලංකාවට ආනයනය කරද්දී බීජයක් මේකත් එක්ක තියෙනවා නීතිමය රාමුවක්. ඉතින් ඒක ගැන මුලින්ම කතා කරලා ඉන්න ඕනේ. 2003 අංක 22 දරන බීජ පනත යටතේ තමයි මේ බීජ ආනයනය සිද්ධ වෙන්නේ. මේ පනතට අනුව බීජයක් විදියට නිර්වචනය කරන්නේ පරිවහණය වී පැලයක් බවට පරිවර්තනය වීමට සූදානම් කලලයක් රැගත් ශාකයක සංසේචනය වී පරිණත වූ කොටස තමයි බීජයක් විදිහට නිර්වචනය කරලා තියෙන්නේ. ඒ වගේම විදේශීය රටකින් බීජ ආනයනය කරනකොට වල්දර්ශ එහෙම නැත්නම් ආගන්තුක වල් පැලෑටි ශ්‍රී ලංකාවට එන්න පුළුවන්. මේක පලිබෝධකයක් විදිහට අනිර්වචනය කරලා තිනවා. ඉතින් මේ පලිබෝධ කියන්නේ සත්තු විතරක්ම නෙවෙයි ශුද්ධ ජීවීන් විතරක්ම නෙවෙයි වල් පැලෑටිත් පලිබෝධ විදිහට ගන්නවා. මේ 2003 අංක 22 දරන බීජ පනතේ පලිබෝධ විදිහට නිර්වචනය කරලා තියෙනවා. යම් ශාකයකට හෝ ශාක නිෂ්පාදනයකට හානි කිරීමට හෝ අලාභ කිරීමට හෝ ආර්ථිකමය පාඩු සිදු කිරීමට හැකියාව ඇති යම් ජෛව කාරකයක් පලිබෝධ විදිහට හඳුන්වලා තියෙනවා. ඒකට වල් පැලෑටිද ඇතුළත් වෙනවා. බීජ පනතෙන් තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් මම ලින්ක් එක දාලා තියන්නම් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ බීජ වලට විශාල වෙළඳපොළක් ශ්‍රී ලංකාව විතර නෙමෙයි දෙමුහුම් බීජ වලට එහෙම නැත්නම් මේ හයිබ්‍රිඩ් සීඩ්ස් වලට ලෝකේ පුරාම නිර්මාණය වෙලා තියෙනවා. ඒකට තීරණාත්මක සාධකය තමයි විශාල අස්වැන්න. ඒ වගේම රෝග වලට යම් ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. ඒ වගේම කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ගන්න එක වගේ ගොඩක් සාධක මේ බීජ ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු දෙමුහුම් බීජයක් නිෂ්පාදනය කරන්න ගත වෙන කාලය කොච්චරද කියලා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් අවුරුදු 10ක් වගේ කාලයක් ගත වෙනවා මේ F1 පරම්පරාවේ දෙමුහුම් බීජයක් නිෂ්පාදනය කරන්න. තක්කාලි වගේ ඉක්මනින් වර්ධනය වෙන ඒ වගේම ඉක්මනින් බීජ ගන්න පුළුවන් ශාකයක බීජ නිෂ්පාදනයට අවුරුදු 5ක් අවුරුදු 7ක් වගේ කාලයක් යනවා. බීජ ගන්න වැඩි කාලයක් යන ශාකයක අලුත් බීජ වර්ගයක් අලුත් ප්‍රභේදයක් නිර්මාණය කරන්න අවුරුදු 8ක් 10ක් වගේ කාලයක් ගත වෙනවා. මේ ගත වෙන කාලය අපි එකින් එක බැලුවොත් වැඩිම කාලයක් ගත වෙන්නේ දෙමව්පිය රේඛා සංවර්ධනය කරන්න. මේකට අවුරුදු 5ක් අවුරුදු 7ක් වගේ කාලයක් ගත වෙනවා. මේක තමයි දිගම අධියර වෙන්නේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය ගුණාංග තියෙන පැල තෝරාගෙන අවුරුදු 5ක් 7ක් වගේ කාලයක් නැවත ස්වපරාගනය සිද්ධ කරලා සමාජාති එහෙම නැත්නම් පිරිසිදු දෙමව්පිය රේඛා නිර්මාණය කරගන්න තමයි මේ වැඩිම කාලයක් ගත වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය ලක්ෂණ තියෙන ඉතින් මව්පිය පරම්පරාවක් හදාගත්තට පස්සේ දෙවෙනි අධීරයේදී රේඛා සංයෝජනය සිද්ධ කරනවා. මේකට අවුරුද්දක් අවුරුදු දෙකක් වගේ කාලයක් ගත වෙනවා. පිරිමි සහ ගැහැණු ලක්ෂණ තියෙන හොඳ පරම්පරා දෙකක් හදාගත්තට පස්සේ මේ පරම්පරා දෙක මුහුම් කරනවා. මේක මුලින්ම පරීක්ෂණාගාරවල පරීක්ෂණ සිද්ධ කරනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් කරලා අත්හදා බලලා සාර්ථකද කියලා තීරණය කරගන්නවා. අපිට අවශ්‍ය ලක්ෂණ ආවහම අපි නිගමනය කරනවා මව්පිය ලක්ෂණ හොඳින් තියෙන ඊටමත් හොඳ අලුත් පරම්පරාවක් අලුත් ප්‍රභේදයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් කියලා. මේකට සාමාන්‍ය අවුරුදු දෙකක් වගේ කාලයක් ගත වෙනවා. ඉතින් තුන්වෙනි අධීරයේදී තමයි වාණිජ බීජ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. හොඳම සංයෝගය අපි තීරණය කරගත්තට පස්සේ වාණිජ වගාවකට අවශ්‍ය පරිමාණයෙන් බීජ නිෂ්පාදනයට මේ F1 බීජ නිෂ්පාදනය කිරීම සිද්ධ කරනවා. මේකට අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනවා. සාමාන්‍ය මේ හයිබ්‍රිඩ් තක්කාලි නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බැලුවොත් දෙමුහුම් බීජ කියලා කියන්නේ එහෙම නැත්නම් මේ හයිබ්‍රිඩ් සීඩ්ස් කියලා කියන්නේ එකම විශේෂයටයි ඒත් එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙන ප්‍රභේද දෙකක් કૃත්‍රිමව මුහුම් කරලා එහෙම නැත්නම් ක්‍රොස් පොලිනේෂන් කියලා කියනවා. ලබා ගන්න බීජ තමයි අපි හයිබ්‍රිඩ් සීඩ්ස් එහෙම නැත්නම් දෙමුහුම් බීජ විදියට හඳුන්වන්නේ. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ මව්පිය ලක්ෂණ වලින් මේ මව් පරම්පරාව ඒ වගේම පිය පරම්පරාවේ හොඳම ලක්ෂණ දෙකෙම තියෙන හොඳම ලක්ෂණ එක්ෂාකයකට ලබා ගන්න තමයි ඇත්තටම මේ හයිබ්‍රිඩ් සීඩ්ස් එහෙම නැත්නම් දෙමුහුම් බීජ නිෂ්පාදනය සිද්ධ කරන්නේ. ඊළඟට අපි දෙමුහුම් බීජ නිෂ්පාදනයේ මේ ප්‍රධාන පියවරයන් ටික බැලුවාම මුලින්ම සිද්ධ කරන්නේ මව් ශාක තෝරා ගන්න එක. ඒක අපි selection of parents plant කියලා කියනවා. මුලින්ම සිද්ධ කරන්නේ
නිෂ්පාදනය කරන්න අරමුණු කරගත්ත අලුත් ප්‍රභේදයට ගැළපෙන මව් ශාක දෙකක් අපි තෝරගන්න ඕනේ. ඒක අපි පිරිමි ශාකයක උදාහරණයක් විදිහට වැඩි අස්වැන්නක් හොඳින් රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දක්වන ලක්ෂණ තියෙන පිරිමි ශාකයක් අරගන්නවා. ඒ වගේම විශාල ගෙඩි තියෙන, ඒ වගේම හොඳ පැහැයක්, හොඳ රසයක් තියෙන ලක්ෂණ තියෙන ගැහණු ශාකයක් තෝරගන්නවා. ඉතින් මේ විදිහට අපිට අවශ්‍ය මේ ලක්ෂණ අවශ්‍ය මට්ටමට ගේනකල් මේ මව්පිය පරම්පරාව අපි වෙනම රේඛා දෙකක් යටතේ සංවර්ධනය සිද්ධ කරනවා. ඉතින් බීජ නිෂ්පාදනයේදී දෙවෙනි පියවර තමයි පිරිමි කොටස් ඉවත් කරන එක. සාමාන්‍යයෙන් තක්කාලි මලක ස්වභාවිකම පිරිමි සහ ගැහණු කියන කොටස් දෙකම එකට පිහිටලා තියෙන්නේ. මේ නිසා පිරිමි කොටස් ඉවත් කරන්න ඕනේ. මේ විදිහට මව් ශාකයේම පිරිමි පරාග වලින් සංසේචනය වුණාම පරාගණය වුණාම අපිට අවශ්‍ය ලක්ෂණ ගන්න බෑ. ඒ නිසා තමයි මේ පිරිමි කොටස් ඉවත් කිරීම සිද්ධ කරන්නේ. මේක සිද්ධ කරන්නේ ගැහණු ශාකයක අපි තෝරාගත්ත ශාකයේ මල් පිපෙන්න ආසන්න කාලයේදී ඒකේ තියෙන මේ අපි කියනවා ඇන්තර්ස් කියලා. එහෙම නැත්නම් පිරිමි කොටස් ශාකයෙන් මේ මලෙන් ඉවත් කිරීම සිද්ධ කරනවා. මේ ඇන්තර්ස් කියලා කියන්නේ පරාග කෝෂ කියලාත් අපි හඳුන්වනවා. මේක සිද්ධ කරන්නේ උදෑසන කාලයේදී. ඒකට ප්‍රධාන හේතුව තමයි පරාග ඊටමත් සංවේදී ජීවි සෛල කොටසක්. මේ උදේ කාලයේදී වාතයේ තියෙන සිසිල් බව, ඒ වගේම තෙතමනය නිසා මේ පරාගවල ජීවි ගුණය ගොඩක් රැඳිලා තියෙනවා. ඒ වගේම ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමක තියෙනවා. හිරු රශ්මිය වැඩි වෙනකොට දවල් කාලයේදී අධික උෂ්ණත්වයත් එක්ක මේ පරාග වේල්ලා ඒ වගේ සරුභාවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි උදේ කාලයේ මේ පිරිමි කොටස් වෙන් කර ගැනීම සිද්ධ කරගන්නේ. දෙමුහුම් බීජ නිෂ්පාදනයේදී තුන්වෙනි පියවර තමයි පරාග එකතු කිරීම. මේක අපි කියනවා pollen collection කියලා. පිරිමි ශාකයක පිපිච්ච මල් වලින් පරාග එකතු කිරීම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට පරාග එකතු කරගන්න හොඳින් සෙලවීම සිද්ධ කරන්න ඕනේ. මොකද මේ පරාග කම්පණය වුණාම අපිට පරාග එකතු කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දෙමුහුම් බීජ නිෂ්පාදනයේ හතරවෙනි පියවර තමයි කෘත්‍රිමව පරාගණය. එහෙම නැත්නම් pollination කියලා කියනවා අපි. මේ එකතු කරගත්ත පිරිමි පරාග අපිට අවශ්‍ය ගැහණු ශාකයේ පරාග කෝෂ ඉවත් කරගත්ත ගැහණු මල් වල කලංකය මත තැවරීම සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට අපි අතින් අපි පරාගණය කරලා අපිට පුළුවන් ලේබල් එකක් දාන්න, එහෙම නැත්නම් අපිට සලකුණු කරගන්න පුළුවන් ඒ ගැහණු මලේ කලංකය මත අපිට අවශ්‍ය පිරිමි ශාකයේ පරාග තැන්පත් කරාට පස්සේ බාහිර පරාග වලින් ආරක්ෂා ගන්න අපි කුඩා වැස්මක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මල ආවරණය කරලා තියන්න පුළුවන්. ඉතින් පරාගණය කරාට පස්සේ පස්වෙනි පියවර තමයි බීජ ලබා ගැනීම. එහෙම නැත්නම් මේ හයිබ්‍රිඩ් සීඩ්ස්, එහෙම නැත්නම් මේ දෙමුහුම් බීජ නිෂ්පාදනයේ අවසාන පියවර තමයි මේ බීජ ලබා ගැනීම. මේක අපි සීඩ් එක්ස්ට්‍රැක්ෂන් කියලා කියනවා. මෙතනදී පරාගණය සාර්ථක වුණාට පස්සේ මල ගෙඩියක් බවට පරිවර්තනය වෙනවා. මේ ගෙඩිය හොඳින් ඉදුණාට පස්සේ අපිට පුළුවන් ගෙඩි වලින් බීජ වෙන් කරලා පිරිසිදු කරලා වේල ගන්න. හොඳ බීජ තෝරාගත්තට පස්සේ අපිට පුළුවන් F1 හයිබ්‍රිඩ් බීජ විදිහට වෙළඳ පොළට නිකුත් කරන්න. ඉතින් මේ විදිහට තමයි තක්කාලි ශාකයක බීජ නිෂ්පාදනය සරලව සිද්ධ වෙන්නේ. ඉතින් මම සරලව ඔයාලට පැහැදිලි කරේ මේ හයිබ්‍රිඩ් සීඩ්ස් එහෙම නැත්නම් දෙමුහුම් බීජ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.